ඔන්න බලන්න දැන් අපි මේ ගෙදරට යන පාර තමයි මේ තියෙන්නේ. මේ පාර තමයි මේ දිගටම තියෙන වතුරත් එක්ක පාර හොඳටම යට වෙලා තියෙන්නේ. දැන් ගම් වතුර ඉවරලා දවස් දෙකක් වගේ වෙනවා. ගම් වතුර ගලලා දවස් දෙකක් තුනක් වගේ වෙනවා. ඒත් තාම වතුර බැහැලා නැහැ. ගම් වතුර දවස්වල මේ පාර යන්නවත් බෑ. මේ අඩි 15ක් 20ක් වගේ වතුර තිබුණා. දැන් මේ පාර දෙපැත්ත ගෙවල් මේ තියෙන්නේ. දෙපැත්ත තාප්ප දාලා තියෙනවා. ගෙවල් තියෙනවා. ගෙවල් ඔක්කොම යට වෙලා. ගෙවල් වල දැන් කවුරුවත් නැහැ. මේ අය ගිහිල්ලා තිනවා ගෙවල් වල ඉන්න බෑ වතුර එද්දි. පුළුවන් බඩු ටික අස් කරගත්තා. නැති ටික එහෙම දාලා ගෙවල් ඔක්කොම විනාශ වෙලා මිනිස්සු ගිහිල්ලා තිනවා. මාත් මේ අද ආවේ දැන් දවස් කීපයකට පස්සේ එන්න බෑ වතුර මට්ටම වැඩි. වතුර මේක පොව්වන්නෙත් නැහැ. ජීවිත හානි වෙන්නත් පුළුවන්. මේ අපිට පිටිපස්සේ ඒ පාර තිබ්බ ගයක් මේ මෙතන අපේ ගේ තියෙන්නේ මෙහෙම මේ විදිහට පේන්නේ. මේ අපේ ගේ. එතකොට මේ යන පාර මේ තාම වතුර තියෙන්නේ. මෙතන ඉස්සරහාගේ ගම් වතුර එද්දි මුලින්ම මේ පාර තමයි යට වෙන්නේ. මේ පාරේ දෙපැත්තේ තමයි යට වෙන්නේ. කියන්නේ පාර සම්පූර්ණයෙන්ම යට වෙනවා. එතකොට පාර යට වුණාම ගෙදර බඩු ටිකක්වත් ඇද ගන්න ක්‍රමයක් නැහැ. ඔන්න මේ දැන් ගේට්ටුව මේ තියෙන ගේට්ටුව පොඩ්ඩක් ඇරලා ඇතුළට ගියාම තාමත් වතුර බැහැලා නැහැ. දැන් සෙන්සුරාදා මේ ගම් වතුර ආවේ. දැන් සිකුරාදා රෑ ආවේ. දැන් අද දවස් 3ක් වගේ යනවා. තාමත් වතුර එහෙමමයි. මේ වහල මට්ටම වගේ වතුර ඇවිත් තිබුණා. ජනල් මට්ටම වැහිලා සීට් මට්ටමටම දවස් 2-3ක් වතුර බැහැලා දැන් ටිකක් අඩු වෙලා තියෙනවා ගොඩක් දුරට. දැන් මේ ගේ ඇතුළට ගියාම තියෙන විදිහ තමයි මේ ගේ දොර ඇරලා තියෙන්නේ. එකම ඇරලා දොර මේ බඩු මුට්ටු පා වෙනවා ගේ. මේ කිසි දෙයක් අදින්නත් බෑ ගම් වතුරේ එනකොට ගඟ ගොඩ ගලද්දී මිනිස්සු යනවා. ඉතින් බඩු මුට්ටු අර මේ දාලා මේ තියෙන පුටු සෙට් එක තමයි මේ තියෙන්නේ. බඩු පා වෙනවා. මේ පොඩි එක්කෙනාගේ බඩු සෙල්ලම් බඩු යාගේ. එයා සෙල්ලම් කරපුවා. ඉතින් තියෙන්නේ ඊටු බඩු ගොඩක් ඒවා ගම් වතුර ගහගෙන ගිහිල්ලා මේ තාපේ වැහෙන්නා වගේ වතුර ආවන්නේ. තාපේ උඩට බඩු ගිහින් තිබ්බා. ඒවා ඉතින් හොයන්නත් බෑ හම්බෙන්නේ නැහැ. ඉතින් වැඩක් නැහැ. ඔය එව්වත් ගන්නත් බෑයි මේ කාමරේ පොඩි එක්කෙනාගේ පොත් මේෂයාගේ ඒක ඉවරයි. ඒක පුටු සෙට් මෙහෙටත් ඇහිලා පා වෙලා. ඒ කියන්නේ බෙට්ට අර මේ දාලා ගැට ගහලා ගියේ මේ උඩ දාලා මේ ලනු දාලා උඩ පිටි වල බාල්ක වල ගැට ගහලා ගියා. මේක එහෙම ඉතින් පිටි උඩ දාලා ගියා ලෑලි දාලා ඔක්කොම බඩු ටික බිමට වැටිලා වතුර එද්දි මේ ටීවී ස්ටෑන්ඩ් එක ඇහිලා කැම කාමරේට මේ තියෙන ෆ්‍රිජ් එක ඉතින් දැන් පා වෙනවා වතුරේ. තාමත් මේ කාමරේ තිබ්බ බඩු මේ ටීවී එක අනිත් පැත්ත ගහලා තියෙනවා. ඒ තියෙන ටීවී එක වතුරේ දිලිලා තියෙන්නේ හැම බඩු ටික මේ ගොඩක් බඩු වතුර ගහගෙන ගිහිල්ලා තියෙනවා. මේ ඉතුරු තලා තියෙන ටික දැන් කොහොම වතුරේ තමයි තියෙන්නේ. ඔන්න දැන් ගියා කුස්සිය පැත්තට. ඔන්න තියෙන කුස්සිය බඩු ටික ඔන්න ගෙදර මේ තිබ්බ පෑන් එකක් මේ මෙතනට ඇහලා ගහගෙන මෙතන කැරලාද කොහෙද? ඒක පියනත් ගැලවිලා ගිහිල්ලා. ගන්න දෙයක් නැහැ. ආයෙ පාවිච්චි කරන්න ගන්න බැරි වෙයි. මේ කුස්සියේ තියෙන බඩු හට්ටි මුට්ටි ඔක්කොම ඉතින් මඩ ඉතින් මේ හැමදේම ඉවරයි දැන්. ගොඩක් දේවල් ගහගෙන ගිහිල්ලා මේකට අවන් කුස්සියේ තියෙන බඩු අවන් එකක් ගෑස් ලිපරේ මේ ගෑස් ටැංකිය තිබුණා. ගෑස් ටැංකිය හොයා ගන්නවත් නැහැ. ගෑස් ටැංකිය මේ වතුරට ගහන් ගිහිල්ලා හරි මොකක් හරි වෙලා ගෑස් ටැංකිය නැහැ දැන්. තාප්පෙන් ගියාද දන්නේ නැහැ. එළියෙදි ගොඩක් වඩු ගියා. ඉහින් තියෙනවා. මේ ටයිල් ටෙත් ඒ අල්ලන්න ගියා ටයිල් ටික. ඔක්කොම ඉවරයි. ඒ හැටි තමයි යම් තාත්තේ බඩු මුට්ටු. ඒ කැබිනට් එක අනිත් පැත්තට වැටලා තියෙන වීදුරු කුඩු වෙලා තියෙන බිමට වැටලා. ඒක ඒ විදිහට තියෙනවා ඉතින්. අයියා එම්ම අපි දැන් කාමරේට ගිහලා කාමරේ අපේ මොකද කියලා බලමු. මේ කාමරේ තියෙනවා. කාමරේ මේ බඩු මුට්ටු ටික දැන් ඔන්න මේ කන්නඩි මේසේ දැන් කන්නඩි මේ කකුල් ටික උඩ මේසේ ඔළුව යට අනිත් පැත්ත ගහලා වතුරට ඇඳන් උඩ පා වෙලා එහෙම බිත්ති වලට හිර වෙලා
දැන් මේ ඔය තියන්නේ අල්මාරිය අනිත් පැත්තටම දොරවල් අරගෙන ඔයා අල්මාරිය පෙරලිලා බලු ටික ඔක්කොම වතුරට වැටිලා තිබුණේ ඒවා ටික හැමදේම ඉතින් මේ වෙලා තියෙනවා. එහෙනම් කරන්න දෙයක් නැහැ. එහෙනම් ඉතින් ගම් වතුරේ සබහාදාමේ කරපු දේවල් තමයි මේ තියෙන්නේ. සබහාදාම අපිට දුන්නොත් ටැග් තමයි මේ වෙලා තියෙන්නේ. හැමදේම විනාශ කරන් ගිහලා තිනවා. ස්වභාව ගංගා වතුර ඉතින් මුකුත් කරගන්න විදියක් නැහැ. ගඟ පිටාර කරද්දී පැයක්වත් දෙයක්වත් ඇතුළත මුකුත් කරගන්න බෑ. මේ මුලින් පාර යට වෙනවා. ඊට පස්සේ වතුර වලට වෙල්ලට වෙලා වතුර දානවා. මේ යන්න විදියකුත් නැහැ. ඊට පස්සේ ඉතින් මුලින්ම බඩු ටික දාලා යන්න තමයි ඉතින් තියෙන්නේ. ගෙදරින්. ඒකට ඉතින් ඔක්කොම තමන් හම්බ කරගත්තු දේවල් ගොඩක් දේවල් ඉතින් විනාශ වෙලා යනවා. ඉතින් ඔහොම තමයි ඉතින්.